අද තමයි මං ආසාවෙන්ම බලාගෙන හිටපු ඒ ලස්සන දවස. ඩිෂේලි බබාට අකුරු කියවන්නයි අපි මේ අද ලෑස්ති වෙන්නේ. ඉතින් මේ දේ අද මට නම් ගොඩක් විශේෂයි. ඒ වගේම මේක මටත් හරිම අලුත් අත්දැකීමක්. ඉතින් මේ විදිහට තමයි මං මේ සෙටප් එක හදාගත්තේ. මේ තියෙන්නේ මං මගේ චුටි මැනිකට හදපු කේක් එක. ඉතින් කොච්චර වැඩ තිබුණත් එයාට කේක් එක හදන එක නම් මං අමතක කළේ නෑ. ඉතින් අද උදේම නැගිටලා ආවම සුදු මැනික මේ දේවල් දැකලා ඇත්තටම පුදුම වුණා. සුබ මොහොතින් අපිට දුන්න වෙලාව අනුව අපේ චුටි මැනිකට අකුරු කියවන්න ලියන්න පටන් ගත්තා. දවසක අපි ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතේ ඇත්තටම ලස්සන සාර්ථක ජීවිතයක් ගත කරන්න. ඉගෙනීමෙන් පූර්ණ වූ ඒ වගේම මනුස්සකමින් පූර්ණ වුණු ලස්සන දුවක් දියණියක් වෙන්න ලැබෙන්න කියලා. ඒක තමයි අපේ එකම ප්‍රාර්ථනාව. මුලින්ම මේ දෙයට බය වෙලා වගේ හිටියට අකුරු ලියුවට පස්සේ ටිකක් එයා ඒ දෙයට ආස වුණා. ඊට පස්සේ තියෙන එක එක පොත් පෙරලා හැමදේම බලන්න පටන් ගත්තා. බලන්නකෝ එයාගේ අතින් අල්ලලා ලියපු අකුරු ලස්සනද කියලා. බබාගේ ආසම වෙලාව මේක තමයි. මොකද දන්නවද? මොන කේක් එක කැපුවත් හැපි බර්ත්ඩේ ටු යූ කියලා තමයි එයා කේක් එක කපන්නේ. ඒක එයාට දැන් පුරුද්දක් කියලා. මං කේක්ස් ගොඩක් හදනවානේ, ඕඩර්ස් කරනවානේ. ඉතින් ඕනම කේක් එකක් හදලා ඉවර වෙලා මම ඒක බොක්ස් එකකට දාලා තිබ්බම එයා කරන්නේ ඒක වටේට වේගෙන හැපි බර්ත්ඩේ කිය සින්දුව කියන එක. ඉතින් ඔතනත් අය අපිට hina යන්නේ එයා කේක් එක කපන වෙලාවේදී අපි හැපි බර්ත්ඩේ ටු යූ කියලා කිව්ව නිසා. ඊට පස්සේ මම කිව්වා ඉන්න තව කෑල්ලක් කපලා දෙන්නම් ගෙහින් ආච්චිල සියලට කවන්න කියලා. ඒ වුණාට ඉතින් එයා නම් ලොකු වැඩක ඉන්නේ. කෑම කන එකත් නතර කරලා හැමදේම අල්ල බලන එක තමයි යා මේ වෙලාවේ වැඩියෙන්ම කළේ. ඉතින් හරිම ආසයි. යාට පොත් ගොඩක් තියෙනවා. යාට අලුත් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් එයාටත් හිතාගන්න බැරුව මේ වෙලාවේ මේ ඉන්නේ. මේ ලස්සන දවස මේ විදියට